සාදරයෙන් පිළිගන්නවා D9 ටෙක්ස්ටර් YouTube channel එකට. ඉතින් ඔයා හිතන්න ඔයා කැමති සින්දුවක් හරි මියුසික් එකක් හරි තියෙනවා ඒක ඔයාට හොයාගන්න ඕනේ. ඉතින් එක්සාම්පල් එකක් විදිහට අපි TikTok එක ගමු. ඔයා TikTok එකේ උඩට යනකොට ඔයා කැමති සින්දුවක් හරි මියුසික් එකක් හරි ප්ලේ වෙනවා. ඉතින් මේ සින්දුවේ හරි මියුසික් එකේ හරි නම ඔයා දන්නේ නැහැ. ඉතින් නම දන්නවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට Google එකේ වුණත් සර්ච් කරලා ඉක්මනින්ම හොයාගන්න පුළුවන්. හැබැයි ඔයා නම දන්නේ නැත්නම් ඔයා කොහොමද ඔයා කැමති සින්දු හරි මියුසික් එක හරි හොයාගන්නේ? ඉතින් ගොඩක් වෙලාවට ගොඩක් අය කරන්නේ ඒ සින්දුවක් නම් ඒ ඇහෙන වචන ටික TikTok එකේ හරි Google එකේ හරි සර්ච් කරලා බලනවා ඒ සින්දුව එනවද කියලා. ඉතින් ඒත් එන්නේ නැත්නම් ඔයා මොකද කරන්නේ? ඉතින් ඒකට සොලියුෂන් එකක් විදිහට තමයි මේ වීඩියෝ එක ඔයාලට ගෙනාවේ. ඒක නිසා මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න, කිසිම තැනක ස්කිප් කරන්න නැතුව. ඉතින් ඔයා තාම D9 ටෙක්ස්ටර් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම තමයි ඊට අපිට තියෙන bell icon එකත් all කරලා තියාගන්න. එතකොට තමයි මම අලුතෙන් දාන videos වල notifications ඔයා ළඟ තමයි ඉක්මනින්ම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි ඉක්මනින්ම intro එකට ගිහලා බලමු කොහොමද ඔයා දන්නේ නැති සින්දුවක් හරි මියුසික් එකක් හරි ඉක්මනින්ම තප්පර කීපයකින් හොයාගන්නේ කියලා. හරි ඉතින් ඔයා මේ වැඩේට මුලින්ම ඔයා Google app එක open කරගන්න ඕනේ. ඉතින් මං හිතනවා හැම කෙනෙක් ගාම හැම ෆෝන් එකකම මේ වෙනකොට Google app එක තියෙනවා. ඉතින් මේ option එක ළඟදී ආපු ගන්නන් නෙමෙයි, ගොඩක් කල් තිබිච්ච option එකක්. ඒ වුණාට තාම කවුරුත් මේ ගැන හරියට දන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි මේ ගැන වීඩියෝ එකක් ගේන්න හිතුවේ. ඉතින් මම මේ විදිහට මුලින්ම Google app එක open කරගන්නවා. හරි ඉතින් ඔයා Google app එක open කරගත්තට පස්සේ මේ විදිහට තමයි interface එක පෙන්වන්නේ. ඉතින් මම හිතනවා ඒක දන්නවා ඇති කියලා ඔයාලා. ඉතින් Google පාවිච්චි කරන අය ඒ ගැන දන්නවා. ඉතින් දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් search කරන්න තැනක් තියෙනවා. එතනින් ඔයාලට බලා ගන්න පුළුවන් voice icon එකක්, voice mic එක icon එකක් තියෙනවා. එතන එක සැරයක් touch කරගන්න. හරි ඉතින් ඊට පස්සේ ඔයාට මේ විදිහට බලා ගන්න පුළුවන් tap the mic then speak into your device or quick answers කියලා. ඉතින් මෙතනින් ඔයාලට මොනවද දෙයක් කියලා සර්ච් කරගන්න පුළුවන්, තොරතුරු දැනගන්න පුළුවන්. ඉතින් මේ ඔප්ෂන් එක නෙමෙයි අපි පාවිච්චි කරන්නේ. ඔයාලට යටින් බලා ගන්න පුළුවන් search a song කියලා තියෙන ඔප්ෂන් එක. හරි ඉතින් මම මේ විදිහට search a song කියන බටන් එක සැරයක් touch කරගන්නවා. ඔයාලත් මේ විදිහට search a song කියන බටන් එක සැරයක් touch කරගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයා කැමති සින්දුවේ හරි මියුසික් එකේ හරි තනුව මෙලඩි එක ඔයාලට හම් කරන්න විතරයි. ඉතින් හම් කරන්න ඔයාලට අමාරු නම් ටිකක් ඔයාලට මෙලඩි එක කියන්න පුළුවන් සවුන්ඩ් එකකින් කියන්න විතරයි තියෙන්නේ. ඉතින් මම ඒක ඔයාලට කරලා පෙන්නන්නම්. මුලින්ම මම සිංහල සින්දුවක් ගන්නම්කෝ. හරි ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් සින්දු තුනක් සජෙස්ට් වුණා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් හොඳටම මැච් වෙන සින්දුව. ඉතින් මම කිව්වේ ඔබ තරම් කියන සින්දුව. ඉතින් මම හිතනවා ඔයාලා ඒක අහලා ඇති කියලා. ඉතින් මේ සින්දුව තමයි මේ සින්දුවේ මෙලඩි එක තමයි මම කිව්වේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන 100ට ගානක් තියෙනවා. ඉතින් මේ මැච් වෙන ප්‍රමාණය තමයි, ප්‍රතිශතය තමයි ඔයාලට percentage එක තමයි ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් 141ක් මගේ මෙලඩි එක මැච් වුණා මේ සින්දුවට. ඉතින් මේකට ඔයාලට සින්දු කියන්නම ඕනේ නැහැ. ඒ කියන්නේ සින්දු ගායනා කිරීමේ හැකියාව තියෙන්නම ඕනේ නැහැ ඔයාට. ඉතින් ඔයාට පොඩ්ඩක් නිකන් හම් කරන්න විතරයි තියෙන්නේ. මේ කියලාත් ඕනේ නැහැ. ඔයාට නා හරි මොකක් හරි ඒ වගේ මොකක් හරි සවුන්ඩ් එකකින් මේ මෙලඩි එක විතරයි ඔයාලට මේකට දෙන්න තියෙන්නේ. ඉතින් මම තව එක්සැම්පල් එකක් පෙන්නන්නම්. ඉතින් තව සිංහල සින්දුවක් මම තෝරගන්නම්. හරි ඉතින් දැන් ඔයාලට පේනවා මම දෙවෙනි වතාවටත් දීපු මෙලඩි එකට හරියටම රිසල්ට් එක ආවා. ඉතින් විරාග රාගය කියන සින්දුව තමයි මම ඒකේ මෙලඩි එක තමයි කිව්වේ. ඉතින් මම හිතනවා මේ සින්දුවත් ඔයාලා අහලා ඇති කියලා. හරි ඉතින් මේ විදිහට තමයි ඔයාලට ලේසියෙන්ම දන්නේ නැති සින්දුවක්
හරි මියුසික් එකක් හරි මෙලඩි එක විතරයි ඔයාලට දෙන්න තියෙන්නේ. ඉතින් හරියටම රිසල්ට් එක එනවා. ඔයා හරියට මෙලඩි කියන විතරයි තියෙන්නේ. ඉතින් එන්නේ විදිහට තමයි ඔයා දන්නේ නැති සින්දුවක් හරි මියුසික් එකක් හරි ඉක්මනින්ම හොයාගන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ කියලා දුන්න දේ ඔයාට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් තේරුම් නැති තරක් තියෙනවා නම් වීඩියෝ පහලින් කමෙන්ට් කරන්න. මම මේවට අනිවාර්යෙන් රිප්ලයි කරනවා. ඉතින් ඔයා තාමත් අපේ D9 Tech Show social media Facebook, Instagram, TikTok like කරලා follow කරලා නැත්නම් like කරලා follow කරලා තියාගන්න. ඉතින් ඔයා තාමත් D9 Tech Show YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම තමයි එහා පැත්තෙන් තියෙන bell icon එකත් all කියන එකට දාගෙන තියාගන්න. එතකොට තමයි මම අලුතින් දාන videos වල notifications ඔයා ළඟට ඉක්මනින්ම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලට සුබම සුබ දවසක්.